බාහිර දැක්කහම රූපයක් ඔය රූපෙට තමන්ව හොල්ලන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ව පුච්චන්න පුළුවන්. තමන්ව දවන්න පුළුවන්. තමන්ව තවන් දැක්ක රූපයක් විතරයි. ඔතන තියෙනවනේ ප්‍රශ්නයක්. ඒ රූපයකට පුළුවන් නම් තමන්ව දවන්න, තවන්න, තමන්ව වෙනස් කරන්න, තමන්ගේ සිතේ සතුට නැති කරන්න. එතන අවුලක් තියෙනවා පැහැදිලි. ඒ කියන්නේ තමන්ට මේ හිතේ තියෙන මේ ප්‍රශ්නේ තේරෙන්න ඕන. එහෙනම් මෙතන තියෙන ඔය කියන ස්වභාවයෙන් නිදෙන්න උක රහත් වෙන්නම වෙනවා. ඔය කියන ස්වභාවයෙන් නිදෙන්න. හැබැයි ඊට කලින් අවබෝධ කරගන්න පුළුවන්. ඊට කලින් මේකේ හැටි හොයාගන්න පුළුවන්. කියන්නේ මේකේ හැසිරෙන විදිය මේකේ 아무තු ක්‍රමයක් තියෙනවා වගේ. දැක්ක රූපයක් හඳුනාගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔතන කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. රූපයක් හඳුනාගැනීමේ අම්මද තාත්තද කවුද ඒක පිරිමිද ගෑනුද ඔතන කිසි ප්‍රශ්න නැහැ. ඔතන නෑ කෙලෙස්. ඊට පස්සේ ගිහිල්ලා මෙයා හරි හොයලා දීලා තියෙන උපාදානයේ වෙලා එන වටිනාකම් ටික. බොරුව. ඉතින් විඥාන ස්කන්ධය තමයි ඔතන ඇත්තටම බොරුව කියන්නේ. ඔය ටිකේ අවුලක් තියෙනවා කියලා දකින්න. එහෙනම් එයා ඊළඟට අහනවා කොහොමද නැති කරන්නේ? ඇයි මට රූපයක් දැක්කාම එයා නරක කෙනෙක් කියලා ඉන්නේ? එයා රූපයක් මට්ටමින් විතරක් එහෙම නැත්නම් දැනගැනීමේ මට්ටමින් විතරක් මට එයාත් එක්ක ගනුදෙනු කරන්න බැරියයි. ඇයි මට අප්‍රසන්න බවක්, ඇයි මට පිළිකුල් බවක්, ඇයි මට එයා නිකන් ගොඩාක් මට ජීවිතේ වටින බවක්, එයා නැතුව ඉන්න බැරි බවක් මට ඇයි දැනෙන්නේ? ඒකට බුදුහාමුදුරු පෙන්නන්නේ ඒකට අවුල වෙලා තියෙනවා. කලින් සංකාර කළ දාගත්ත විඥාණය දැනටත් තියෙනවා. එයා උපාදාන වෙලා පෙන්නනවා. පෙන්නලා ඔයා දකින්නේ ඇත්ත එතන නෙමෙයි. ඔයාගේ ඇතුළම ඒ රූපය ඇතුළෙන් උපාදාන වෙලා වටිනාකම් ටික පෙන්න ඔය ජීවිතය වෙනස් කරනවා. අපේ සතුට හරි දුක හරි සැප හරි මොනවා හරි දේ ඇතුළේම වින්දනයක් තියෙන ඔක්කොම බැරිලා. ඒකට ඕක තේරුමොත් එයා අහනවා කොහොමද ඔය ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. ඒ කියන්නේ ඔය බොරුව විකෘතිය විඥාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ නැති කරන්නේ කොහොමද? ඉන්නේ එතන තමයි සතිපට්ඨාන භාවනාව වෙන්නේ. දැන් අහනවා ක්‍රමය අහනවා මාර්ගය අහනවා ඊට පස්සේ දෙවි කරන්නේ. දැන් ඒක ඇත්තටම ප්‍රඥාවන්ත මේ මාර්ගය. එයි දැන් අහලා තේරුම් ගත්තානේ විඥානය මොකද්ද ඥානය මොකද්ද හොඳට තේරුම් ගත්තා. විඥානය කියලා කියන්නේ හැමදාම ලෝකේ පවතින් නැති බොරුව පවලා දෙන ගතිය. පවතින් නෑ මේක සැබෑවට. ඒ නිසා තමයි අපිට මේ ජීවිතේ මේ අවුරුදු 60 70ක තියෙන එක පවතිනවා වගේ පේන්නේ. මෙයාගේ හැටි ඉන්නවා වගේමයි දැනෙන්නේ අපි නිකන් හැමදාම. කියන්නේ ආත්මෙ විදිහට ඉන්නවා වගේ දැනෙන ගතියක් තියෙනවා. ඒ වුණාට බුදුහාමුදුරු ඊළඟ රූපේ බලපුවාම එයා ඊළඟට ඉන්නේ പ്രേත ලෝකෙ. ඊළඟට ඉන්නේ තිරිසන් අපායෙ. ඊළඟට ඉන්නේ දේව අර කලින් හිටපු ආත්මේ දන්නෙත් නැහැ. කලින් හිටපු ඒ වින්දනය කරපු ඒ දුක සැප සතුට දන්නෙත් නැහැ ඊළඟ ආත්මේ. ඊටියේ කොහෙද ලංකාවේද නුවරද කොළඹද මොනවත් දැනීමක් නැහැ. දන්නේ නැහැනේ. දැන් ඔයගොල්ලෝ මේ ජීවිතේදී පෙර එක දැනෙන්නේ නැහැ වගේ තමයි. පෙර අම්මා හම්බුණාටවත් පෙර අම්මව දැනගන්න බෑ. පෙර අම්මා හම්බ වෙන්න පුළුවන් නේ වන කෙනෙකුට. මේ පාරේ යනකොට අම්මව මූණට මූණ හම්බෙන්න පුළුවන් පෙර එක්කෙනා. හැබැයි කිසිම හැඟීමක් නැහැ. ආඩ පුරුදු ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි මේ පුරුදු ගතියවත් තේරෙන්නේ නැහැ අපිට. ඒ වුණාට ඒ අම්මා මේ ආත්මෙදී ඔයගොල්ලෝ ඇස් ඉදිරියට මැරිලා වැටුණත් ගිය ආත්මේ අම්මා ඇඬෙන්නේ නැහැ. කඳුලක් එන්නෙත් නැහැ. කිසිම හැඟීමක් නැහැ. එයි දැන් මේ වෙලාව තියෙන්නේ ඔය විඥාන ස්කන්ධේ ඔය ආත්මයකට සීමා වෙච්ච හැඟීම් දැනීම් ටිකක් අවුරුදු 60 70කින් මේ පාර ඉවර වෙනවා. වෙන ආත්මවල අවුරුදු 12න් වෙන්න පුළුවන් කල්ප ගණන් වෙන්න පුළුවන් ඒ කාලේදී ඉවර වෙලා යන කතාවක් විඥාන ස්කන්ධෙත් එක්ක. ඉතින් තේරුම් ගන්න ආත්මේ පවතින්නේ ඔය ඔන්නෝගෙන බොහොම පොඩි කාලයකට තිබ්බ දෙයක් අපි මේ තියෙනවා වගේ දැනෙනවා. මොකදාම තියෙනවා නෑ එහෙමයක් නෑ. ඉතින් හොඳට තේරුම් ගන්න ඔන්න ඔතන තරම තමයි අපිට තියෙන්නේ ප්‍රඥාව කියන තැන ඥානය කියන තැන ඉස්මතු වෙලා එන්න ඕන හිතන ගතිය. ඔය කියන්නේ තමන් හිතන්න ඕන. ඔක හොඳ පැත්තක්. හිතන්න ගන්නවා කියන්නේ හොඳ පැත්තක්. යෝනිසෝ මානසිකාරය එහෙම නැත්නම් හොඳ මානසිකාර පැත්තක්. ලෝකෝත්තර පැත්තට වරයි. ඒ හිත. මොකද යානේ අමුතු පැත්තක්. දැන් අර සාමාන්‍ය ජීවිතය අපි හිතනවනේ දැන් අපිට හිතනවා ඕලෝ සාමාන්‍ය ගත කරන ජීවිතය තමයි හරිම හරි. ඒ ජීවිතය තෘප්තිමත්. ඒ ජීවිතය මට හොඳ සාර්ථකයි කියලා අපි ඔය හිතනවනේ ඔය දැන් තියෙන එක ගැන. එහෙම හිතන්න එපා. ඒක පුරුදු වෙන්න එපා එහෙම හිතන්න. උක හොඳට ගෙවන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය ගෙවන ගමන් බලන්න මේකේ අර්ථය මොකක්ද කියලා ඉස්සරහට දේවල් තියෙනවා ගොඩාක් හැංගිලා ලෙඩවීම දරුණු ලෙඩවීම තියෙනවා
වයසට යෑම තියෙනවා පැහැදිලිවම ඔය කය කොච්චර ලස්සන සුන්දර කරන්න හැදුවත් හැරලි වැටෙන ගතිය තියෙනවා එතකොට විරූපී වෙන ගතිය ඉස්සරහට තියෙනවා මරණය තියෙනවා ඔය හැංගිලා තියෙන්නේ පැහැදිලිවම හේතුවක් මරණයට විරූපී වෙන ගතියක් ඔය සාමාන්‍ය විදිහට කියනවා නම් බණ ඒවා තියෙනවා ඉස්සරහට ඒවා තියෙනවා නම් අපිට හිතෙන්න ඕන දැන් ඒක තමයි ඒ කමන්නේ ඒකට මූණ දෙන්න හැබැයි එච්චර අසරණ වෙන්න කලින් කියන්නේ දැන් ඕක ලොකු පසුතැවීමක් ඇති කරන ඕන මිනිස්සෙකුට තමන්ගේ රූපේ වෙනස් වෙනකොට ලොකු පසුතැවීම වයසට යනවා කියන එක ලොකු පසුතැවීම දරුණු ලෙඩ ලෝක හැදෙනවා කියන එක ලොකු පසුතැවීම මරණය ඊට වඩා ලොකුම පසුතැවීම බයක් ගෙන දෙන කාරණා එහෙනම් හිතන්න ඕන ඔය කියන ස්වභාවයට කලින් ඔය කියන ස්වභාවය එන්න කලින් ගොඩාක් ධනාත්මක මේ ජීවිතේ ධනාත්මක වට කමක් නැහැ මේක හැමදාම තියෙන ගතියකින් වගේ මේ ජීවිතය දිහා බලන්න එපා. ඒන වෙනුවට ඊට කලින් දිනනවා ඔය කියන අසරණ වෙන මට්ටමට එන්න කලින් ජීවිතේ හැකියාව තියෙන ශක්තිය තියෙන වෙලාවක ඔය කියන බුදුහාමුදුරු කියනනේ කයේ තරුණවදිය ඔක කියනවා හරි ලස්සන වචනයක් මේ කෙස් රැවුලි දෙන්න කලින් මේක කරගන්න. වගේ හරි ලස්සනයි වචනය බැලුවා. ඉතින් ඒ අර්ථකථනය දෙන්නේ ඇගේ හයිය තියෙන වෙලාවක මේ අවබෝධ කරන්නේ මේක කරන්නේ නඩ උත්සාහවන්ත වෙන වීර්යවන්ත වෙන කියන වචන ඔය. ඒ නිසා ජීවිතයේ ඉදිරිය ගත කරන ගමන් මේ ඔන්න ඔය කියන ඇත්ත ගැන නිකන් යථා ස්වභාවය ගැන හිතලා මේ කියන ඔය කියන දැන් ගැලවීමට මාර්ගයකුත් කියනවා ගැලවීමට අභ්‍යාසයකුත් බුදුහාමුදුරු කියනවා එතෙන් ගැලවෙන්න එපා දැන් අර විකෘතියෙන් ගැලවෙන්න පැහැදිලිවම විඥාන කියන විකෘතියෙන් ගැලවෙන්න ඕනේ කියන මාර්ගයෙන් ගැලවෙන්න ඕනේ කියන එක කියන්නේ දැන් ඔය ඔයගොල්ලෝ දන්නවනේ රූපයක් ඈතට එනකොට ඒ රූපේ තරහ කෙනෙක් හොඳ කෙනෙක් කියලා පේන්නේ ඔය පේන්නේ මාර ධර්මය. ඒ කියන්නේ විඥාන ධර්මය ඔය පේන්නේ ලෝකෙට. අපිට පේන්නේ විඥාන ධර්මය තමයි අපි හැමදාම දකින්නේ.